ඔන්න ඉතින් අපේ කොල්ලොන්ගේ හීනයක් වාහනයක් ගන්න එක. ගයක් හදන එක. වෙන රටකට යන්නේ අපි ඔය වගේ තියෙන සිහින ඉටු කරගන්න. ඉතින් මෙන්න කාර් එක. මේ කාර් එක ගත්ත අපේ කොල්ලෙක් මාන්වොන් 100කට. ඒ කියන්නේ කොරියාවේ පඩියෙන් භාගයටත් අඩු ගාණක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ගත්තොත් ලක්ෂ 2යි අපි යන රේට් එක බැලුවොත් එහෙම 2යි ලක්ෂ 2යි 10ක් වගේ මුදලකට මේ වාහනේ ගත්තා. SM5 කාර් එක. මේ පේන ඇති කොරියන් නිෂ්පාදනය. කන්ඩිෂන් එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේක තමයි කාර් එක ඉතින්. ගත්ත. බලමු පොඩ්ඩක් අපි කාර් එකටත් ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා කාර් එකේ කන්ඩිෂන් එක එහෙම. පේනවා ඇති මේ ඩෑෂ්බෝඩ් ඔක්කොම හොඳටම වැඩ. හීටින් සිස්ටම්, සීට් ඇඩ්ජස්ටබල් ඔටෝ ඔක්කොම තියෙනවා. ආයි සුපිරියටම තියෙනවා කාර් එක. ඉතින් මේකේ ස්මාර්ට් කී එකක් තියෙන්නේ. මේක තමයි කී එක. මේ කාර් එකේ. මේකේ තමයි මේ ඔන් කරන ඔක්කොම දේවල් කරන්නේ. ඉතින් ඇත්තටම මට පෙන්වන්න ඕන උනේ මේ කාර් එකක් ගන්න එක කොච්චර සිම්පල්ද මේ වගේ රටක කියන එක. අපි ලංකාවේ අපිට මෙහෙ ඉඳන් අපි අවුරුදු ගාණක් මහන්සි වෙලා සෑහෙන මුදලක් හොයාගෙන ගිහිල්ලත් වාහනයක් ගන්න බෑ. ගයක් හැදුවොත් ගේ ඉවර කරන්නම යනවා මෙහෙ සම්පූර්ණ අවුරුදු 5ක් විතර යනවා මුදල් ටික ගයක් ඉවර කරන්න. වාහනයක් ගැන හිතන්නවත් බෑ. ඊටසේ ලංකාවේ ඉන්න මිනිස්සෙක් තමන්ගේ ජීවිත කාලෙම ගයක් හදන්න ණයක් කරන් ඒක ගෙවනවා. ඉතින් අපි අපේ හීන විනාශ කරපුන් අපි පැන්නුවා. දැන් අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒගොල්ලන්ට කියන්නේ අපේ රටේ ඔය ගහලා තියෙන 100ට 400ක් 300ක් විතර ගහලා තියෙන බදු අයින් කරලා රටේ ඉන්න මිනිස්සුන්ට වාහනයක් ගන්න ගයක් හදා ගන්න පුළුවන් තරමට රට හදන්නේ කියලා. අපිට පෙවුණා මේ ඊයේ පෙරේදත් කොයිතරම් මිනිස්සු ඉන්නවද ඔලුවක් නැතුව වැඩ කරන කියලා. ඒව නෙමෙයි අපි කියන්නේ. මේ වගේ හීනයක් සාමාන්‍ය මිනිස්සෙක්ගේ හීනයක් සැබෑ කරගන්න. ඒ කියන්නේ මහ දෙයක් නෙමෙයි වාහනයක් ගන්න ගයක් හදා ගන්න ජීවත් වෙන්න ලස්සනට පුළුවන් රටක් හදන්න කියලා. අපේ උන් වෙනුවෙන් අපි සපෝට් එක දෙනවා. රට ඉන්න අපි හැමෝම ෆුල් සපෝට් එක රටෙන් මෙහෙන් සල්ලි හොයලා අපි ලංකාවට දාන්නේ වෙන කොහෙටවත් දාන්නේ නැහැ. මෙහෙ වාහන පදින නෙමෙයි අපි ආස. අපේ රටට ගිහිල්ලා ලස්සනට ජීවත් වෙන්න. එහෙනම් මං කියන්නේ හැමෝටම ආණ්ඩුවට බල කරන්න මේ දේවල් වෙනස් කරගන්න. ආණ්ඩුව පත් කරගත්තා වගේම ඡන්දෙ දීලා නිකන් ඉන්න එපා. මිනිස්සු වශයෙන් පුෂ් එකක් දෙන්න අනිවාර්යෙන් හොඳ දේවල් ටික කරගන්න. ටැක්ස් එක ගහලා රටේ සංවර්ධනයට සල්ලි ගන්නවා කියන එක කියන්න පුළුවන්. හැබැයි හැම රටකම ටැක්ස් ගහනවා. මෙහෙත් ටැක්ස් තියෙනවා. හැබැයි ඒ සල්ලි මිනිස්සු වෙනුවෙන් වියදම් කරනවා. ඒකත් ඇත්ත. හැබැයි මේගොල්ලෝ මේ කාර් අඩුවට දෙන්නේ මේගොල්ලන්ට මෙහෙ මේ අමුද්‍රව්‍ය නෑ යකඩ කෑල්ලක්වත් නෑ. මේගොල්ලෝ ගෙනල්ලා ඔක්කොම හදවන්නේ. මේගොල්ලන්ගේ රටේ සංවර්ධන ක්‍රියාවලියක් වෙලා ඒක සෑහෙන කාලයක වුණා. මං කියන්නේ ලංකාවේ එක සැරේ කරන්න නෙමෙයි. සාමාන්‍ය මිනිසෙට සුභෝභෝගී විදියට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදාගන්න එක තමයි රටක ජීවත් වෙන්න හොඳම දේ. ඉතින් හිතන්න ඕගොල්ලොත් රට වෙනුවෙන් දෙයක් කරන්න. මෙන්න මෙහෙමයි කොරියාව සහ ඉතින් අපේ රටත් ඒ තත්ත්වයටපත් වෙනවා අපි හරි කැමතියි. පත් කරගන්න මිනිස්සු වශයෙන් අනිවාර්යෙන් පෙළ ගැහෙන්න ආණ්ඩුව වලට පුෂ් කරන්න. ආයිත් හරක්ව ගේන්න හීන මරපු රට විනාශ කරපුන්ව ගේන්න පාරට බහැලා ජෝගි නටන එක නෙමෙයි කරන්න ඕනේ. රට හදන්න මිනිස්සු වශයෙන් එකතු වෙලා කවුරු වුණත් මොන ආණ්ඩුව වුණත් Taman ඡන්දෙ දුන්නේ කියලා සුද්ධ කරන්නත් ඕනේ නැහැ. හරියට රට හදන්න නැත්නම් ඒකට අනිවාර්යෙන් ඇක්ෂන් එකක් ගන්න. ඇත්තටම මට මේ ඕන උනේ මේ ලංකාවේ මිනිසුන් පොඩ මානසිකව වටන්න නෙමෙයි මේ වගේ කාර් එකක් මේ ගානට අරගෙන කියලා. කොරියාවේ ලක්ෂ 2.20කට ලංකාවේ මුදලින් ගත්ත මේ කාර් එක ලංකාවේ ඇත්තටම ස්කූටියක්වත් ගන්න බෑ පාවිච්චි කරපු මේ ගානට. අන්න ඒක ඒ අතරේ මෙහෙ මීට වැඩිය ආයි සුපිරි වාහන පදින උන් ඉන්නවා කොරියාවේ ලංකාවෙන් ඇවිල්ලා. ඉතින්
ඇත්තටම පුළුවන් නම් මේ වගේ රටකට යන්න මේ දැන් කොරියාවට එනවා නම් එක්සෑම් එකක් කරලා ඒ විදිහට එන්න පුළුවන් නම් මේ වගේ රටකට නැත්නම් වෙන හොඳ රටකට යන්න පුළුවන් නම් උත්සාහ කරන්න. ඒක ලොකු දෙයක් ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලොන්ට. තමන්ගේ හීන ජයග්‍රහණය කරන්න. ඉතින් මේ වගේ දේවල් ඒ කියන්නේ අපි ජීවිතේ දුක් විඳින්න ඕන මිනිස්සුද කියලා තමන් තමයි ඒක තීරණය කරන්න ඕන. තීරණය කරලා ගන්න උත්සාහයක් මට නම් ඇත්තටම දැනෙන දේ තමයි මේ වගේ රටකට මේ අපි ඇවිල්ලා මේ වගේ වාහනයක් අරන් පදින්න ඕනේ අපේ රටේ. අපේ රටේ තියෙන දේවල්, අපේ රටේ තියෙන සම්පත්, අපේ රටේ තියෙන ක්ලයිමේට් එක මේවා හරි දුක්ඛිතයි. මෙහි කොරියාවේ විතරක් නෙමේ විවිධ රටවල් වල වැඩ කරන අපේ කට්ටිය දන්නවා ඇති විඳින දුකවත්. ඉතින් පුළුවන් නම් මං කියන්නේ හැමෝටම උත්සාහ කරන්න තමන්ගේ ජීවිතේ ජය ගන්න. හැබැයි ඒ අතරේ අපේ රට, මගේ රට, ඕගොල්ලන්ගේ රට හදන්න උත්සාහ කරන්න. ඒක තමයි කියන්න තියෙන පණිවිඩය. ජය වේවා.